අපි මේ වීඩියෝ එකෙන් බලමු ඉන්වෙස්ට්මන්ට් account වලින් පේපර් වල ප්‍රශ්න එන්නේ කොහොමද කියලා. මේකත් අර කලින් වීඩියෝ එකේ අපි ගණන් හදපු විදිහටම තමයි කරන් යන්න තියෙන්නේ. සමහර තැන් වල පොඩි පොඩි වෙනස්කම් වෙනවා. අපි මේක ගණන් හදාගෙන යද්දී ඒ වෙනස්කම් බලමු. පළවෙනි එක බලන්නකො 2021 1 ලක්ෂයක ඩිබෙන්චර් 112ක ප්‍රතිශතයක් යටතේ තියෙන 80000යි කොස්ට් කැපිටල් කොස්ට් එක. ඊට පස්සේ මෙතන කියනවා මේක ඉන්ටරෙස්ට් ටික පේ කරන්නේ half yearly මේ ජූනි 30යි දෙසැම්බර් 31යි කියලා. එතකොට මේ ගාණ දීලා තියෙනවා ලක්ෂයක ඩිබෙන්චර් ඒකේ තියෙන කොස්ට් එක වෙන්නේ 80000යි. මේක තමයි අපි කෙලින්ම දාගන්න ඕනේ ඉන්වෙස්ට්මන්ට් account එකේ. මේ බලන්න මෙතන ෆේස් සැලරි එකට දානවා ලක්ෂයයි කියලා. මේ ඉන්වෙස්ට්මන්ට් එහෙම නැත්නම් කැපිටල් වැලියු කියලා අපිට මේක නම් කරන්න පුළුවන්. එතන දාගන්නවා 80000යි කියලා. මේ දෙකම ගානේ දීලා තියෙන්නේ. මේ ඉන්වෙස්ට්මන්ට් account එක ගහද්දී අනිවාර්යෙන් මේක මේ නම ලියන්න මතක තියාගන්න ඉන්වෙස්ට්මන්ට් account. මේකේ තියෙන ඉන්ටරෙස්ට් රේට් එක කොච්චරක්ද කියලා සහ සිකියුරිටි එක මොකක්ද කියලා. මේ 112ක ප්‍රතිශතයක් යටතේ සිකියුරිටි එක වෙන්නේ ඩිබෙන්චර්. ඒකට අදාළ ඉන්වෙස්ට්මන්ට් account එක තමයි මේ තියෙන්නේ කියලා තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ පළවෙනි ගැළපිල්ලේ 2021 2.15 50000ක nominal value of debentures was acquired at මෙතන තියෙන කුම ඉන්ටරෙස්ට් එකක් යටතේ 50000ක nominal value වෙන debentures අත්පත් කරගෙන තියෙනවා 85යි කුම ඉන්ටරෙස්ට් එක 2021 2.15 එතකොට මේකෙදි බලන්නේ කුම ඉන්ටරෙස්ට් එකක්නේ එහෙනම් අපි ඉන්වෙස්ට්මන්ට් වැලියු එකට ගන්න වටිනාකම ඇතුළේ මේ කුම ඉන්ටරෙස්ට් එක අන්තර්ගතයි. එතකොට අපි කුම ඉන්ටරෙස්ට් එක ඉවත් කරලා තමයි මේ ගාන හදාගෙන යන්නේ. 50000ක නොමිනල් වැලියු. කුම ඉන්ටරෙස්ට් එක හොයන්නේ 50000 වැඩි කිරීම 85 බෙදීම 100. එතකොට නෝ කුම ඉන්ටරෙස්ට් එක කොච්චරක්ද කියලා. මෙන් තියෙන 50000 වැඩි කිරීම 85 බෙදීම 100 42500යි. මේක අරගෙන තියෙන්නේ පෙබරවාරි 15. කුම් ඉන්ටරෙස්ට් එකක්නේ. කුම් ඉන්ටරෙස්ට් එකක් කියලා කියන්නේ මෙන් තියෙන පෙබරවාරි 15 වරන් තියෙන කුම් ඉන්ටරෙස්ට් එකක් කියලා කියන්නේ අපි මේක බලන්න ඕනේ පෙර කාලච්ඡේදයට. මෙතන පෙර කාලච්ඡේදය වෙන්නේ දෙසැම්බර් 30. දෙසැම්බර් 30 ඉඳන් පෙබරවාරි 15 වෙනකම් කොච්චර කාලයක් තියෙනවද කියලා බලන්න ඕනේ. දෙසැම්බර් 30 ඊට ජනවාරි 30 පෙබරවාරි 30ට නෑ පෙබරවාරි 15ට විතරයි. එහෙනම් එක මාසෙකුයි තව භාගිකුයි තියෙන්නේ. එතකොට ඒක හොයන්නේ මේ 112ක් මේ ප්‍රතිශතය හැම වෙලෙම දෙන ඉන්ටරෙස්ට් රේට් එක නැත්නම් කුම් ඩිවිඩන්ඩ් එක හොයන්න. එතකොට මේ 50000 වැඩි කරන්න ඕනේ 112න් වැඩි කරන්න ඕනේ 1.5 බෙදීම 12න්. එතකොට එන මාසෙකුයි තව භාගයකයි ගන්න. එතකොට එන්නේ 750. එතකොට මේ එන ඉන්වෙස්ට්මන්ට් වැලියු එක යටතේ මේ 750 අන්තර්ගතයි. ඒ හින්දා අපි ඒ වටිනාකමෙන් 750 අඩු කරන්න ඕනේ. 41500න් 750 ගියාම 41750යි. ඒක තමයි සටහන් කරන්නේ ඉන්වෙස්ට්මන්ට් වැලියු එක යටතේ 41750යි කියලා. මේක සිංගල් ලයින් එකකින් දක්වන. එතකොට ඉන්කම් යටතේ එනවා අර කුමු ඉන්ටරෙස්ට් එක කොච්චරද කියලා. කුමු ඉන්ටරෙස්ට් එක එන්නේ 750යි. ඉන්වෙස්ට්මන්ට් වැලියු එකට එන්නේ 42500යි. ඒකෙන් කුමු ඉන්ටරෙස්ට් එකේ 750 අඩු කරාම එනවා 41750යි. ඒක මේ විදිහට තමයි සටහන් කරන්නේ. දෙවැනි ගැළපිල්ල කියන්නේ 2021 5යි 1 1,25,000ක nominal value of debenture was sold. ඒක විකුණලා තියෙන්නේ. එතකොට 2021 5යි 1 විකුණලා තියෙන්නේ කුම ඉන්ටරෙස්ට් එකක් යටතේ 90යි කුම ඉන්ටරෙස්ට් එක. එතකොට 1,25,000 මේ විදිහටම දාගන්නවා 1,25,000යි කියලා. ඊට පස්සේ කුම ඉන්ටරෙස්ට් එක බලන්න ඕනේ 1,25,000 වැඩි කිරීම 90 බෙදීම 100. එතකොට එනවා කුම ඉන්ටරෙස්ට් එක. එතකොට ඒකත් තුලේ එතකොට එන්නේ ඉන්වෙස්ට්මන්ට් වැලියු එකට දාන වටිනාකම. කුම ඉන්ටරෙස්ට් එක අයින් කරන්න ඕනේ ඉන්වෙස්ට්මන්ට් වැලියු එකට දාන වටිනාකමෙන්. ඉන්වෙස්ට්මන්ට් වැලියු එක හොයන්නේ 1,25,000 වැඩි කිරීම 90 බෙදීම 100න්. එතකොට එනවා 1,12,500යි. මේක අරගෙන තියෙන 2021 5යි 1. 2021 5යි 1 නේ අරන් තියෙන්නේ. 1,25,000 වැඩි කරන්න ඕනේ 90 බෙදීම 100. එතකොට එනවා 1,12,500යි. මේක ඇතුලේ කුම ඉන්ටරෙස්ට් එක අන්තර්ගතයි. අර ඒක විකුණලා තියෙන්නේ 5යි 1. 5යි 1 කියන්නේ මයි එකනේ. කුම ඉන්ටරෙස්ට් එකකින්ද අපි මේක බලන්න ඕනේ පෙර කාලච්ඡේදවලට. ඒ කියන්නේ දෙසැම්බර් 30 දෙසැම්බර් ඉඳන් දෙසැම්බර් 31 ඉඳන් ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. අප්‍රේල් 30න් පස්සේ එන්නේ මයි එක. ඒ කියන්නේ තියෙන්නේ මාස 4. එතකොට බලන්න ඕනේ 1,25,000 වැඩි කරන්න ඕනේ 112න් වැඩි කරන්න ඕනේ මාස 4ක් ගන්න බලන්න ඕනේ. ඉඳ 4 බෙදීම 12. එතකොට එනවා කුම ඉන්ටරෙස්ට් එක කොච්චරද කියලා 4 බෙදීම 12 කියන්නේ 5000යි.
මාස 4යි තියෙන්නේ. එතකොට 1,12,500 මේ 5,000 අඩු කරාම එනවා 1,07,500. මේ වටිනාකම තමයි අපි අරන් ගිහින් දාන්න ඕනේ ඉන්වෙස්ට්මන්ට් වැලියු එක යටතේ 1,07,500යි කියලා. එතකොට කුම් ඉන්ටරෙස්ට් එක ඉවත් කරලා තියෙන්නේ කුම් ඉන්ටරෙස්ට් එක සටහන් කරනවා ඉන්කම් යටතේ 5,000යි කියලා. දැන් මේක ඇවිල්ලා සෝල්ඩ් එකක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන මේ සිකියුරිටි අලෙවි කරලා තමයි තියෙන්නේ. එතකොට අපිට ප්‍රොෆිට් එකක් එහෙම නැත්නම් ලොස් එකක් ගන්න පුළුවන්. 1,25,000ක ඩිබෙන්චර්ස් අලෙවි කරලා තියෙන්නේ. එතකොට මෙතන මේ මුළු ලක්ෂෙම අලෙවි කරනවා. මේ 1,25,000 ඇතුලේ මේ මුළු ලක්ෂෙම තියෙනවා. මේ ලක්ෂයේ කොස්ට් එක වෙන්නේ 80,000යි. එතකොට තව 25,000ක් ඕනේනේ. ඒ 25,000 ගන්න මෙන්න මේ 50,000 ඇතුලේ. එතකොට මෙතන තව 25,000ක් ඉතුරු වෙනවා. මෙතන 25,000ක් ගත්තාම තව 25,000ක් ඉතුරුයි. ඒ 25,000 කොස්ට් එක හොයන්නේ මෙතන තියෙන සම්පූර්ණ 50,000ම කොස්ට් එක 41,750යි කියලා. එතකොට 25,000 කොස්ට් එක හොයන්නේ මේ 41,750ට තියෙන 50,000යි නම් 25,000කට කොච්චරක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒක කරන්නේ 41,750 බෙදන්න ඕනේ 50,000න් වැඩි කරන්න ඕනේ 25,000න්. එතකොට නම් 25,000ට අදාළ කොස්ට් එක කොච්චරක්ද කියලා. එතකොට මේ ලක්ෂයට අදාළ කොස්ට් එක 80,000යි 25,000ට අදාළ කොස්ට් එකත් හොයාගත්තාම ඒ දෙකේ එකතුව තමයි ටෝටල් කොස්ට් එක වෙන්නේ. ටෝටල් කොස්ට් එක මේ අපිට ලැබෙන වටිනාකමෙන් අඩු කරාම අපිට හම්බෙන්නේ ප්‍රොෆිට් එකක්ද ලොස් එකක්ද කියන එක. 41,750 50,000න් බෙදලා 25,000න් වැඩි කරා වෙනවා 20,875ක්. එතකොට ලක්ෂයක කොස්ට් එක වෙන්නේ 80,000යි. ඒ 80,000යි 20,875යි දෙකම එකතු කරාම 1,0875ක් එනවා මේ ටෝටල් කොස්ට් එක. අපි අලෙවි කරාට පස්සේ අපිට ලැබෙන ගාණ 1,07,500යි 1,07,500න් 1,0875ක් අඩු කරාම 6,625ක් එනවා අපේ ප්‍රොෆිට් එක. ප්‍රොෆිට් එක අපි සටහන් කරන්නේ ඉන්වෙස්ට්මන්ට් account එකේ හර පැත්තේ ප්‍රොෆිට් on disposal අලෙවි කරලා තියෙන දිනේ 5යි 1 2022 5යි 1 ප්‍රොෆිට් on disposal එන්නේ ඉන්වෙස්ට්මන්ට් යටතේ 6,625යි කියලා. මෙතන 1,25,000ක් අලෙවි කරන්නේ. එතකොට මේ සම්පූර්ණ ලක්ෂෙම යනවා. තව 25,000ක් ඕනේ. 25,000 ගන්න මේ 50,000 ඇතුලේ ඒක හොයන්නේ 41,750 බෙදීම් 50,000 වැඩි කිරීම 25,000. එතකොට නම් 25,000 කොස්ට් එක මේ ලක්ෂ කොස්ට් එක 80,000යි 25,000 කොස්ට් එක එකතු කරලා මේ අපිට ලැබිලා තියෙන 1,07,500න් අඩු කරාම එනවා. අපිට එන්නේ ප්‍රොෆිට් එකක්ද ලොස් එකක්ද කියලා. ප්‍රොෆිට් එකක් නම් හර පැත්තේ ඉන්වෙස්ට්මන්ට් යටතේ සටහන් කරන ලොස් එකක් නම් බැර පැත්තේ ඉන්වෙස්ට්මන්ට් යටතේ ලොස් on disposal කියලා සටහන් කරන්නේ. ඊට පස්සේ ඊළඟ ගැළපිලි වෙන්නේ 2021 8යි 1. අපි මේ ගැළපිලි සටහන් කරන්න ඕනේ දිනපිළිවෙලට. එතකොට මේ ගාණ දීලා තියෙනවා මේකේ පොලි ගෙවන්නේ ජූනි 30යි දෙසැම්බර් 31යි කියලා. එතකොට අපි මේ දෙකට පොලි සටහන් කරන්න ඕනේ ඉන්වෙස්ට්මන්ට් account එක යටතේ. ඊළඟ ගැළපිලි වෙන්නේ 2021 8යි 1නේ. එතකොට 8යි 1ට යන්න කලින් අපි 6යි 30 පහු කරගෙන යන්නේ. ඒ ගැළපිලි සටහන් කරන්න කලින් අපි 6යි 30 පොලි සටහන් කරන්න ඕනේ. පොලි සටහන් කරද්දී මේකේ මතක තියාගන්න ඕනේ කොටසක් තියෙනවා. ඒක තමයි මේ පළවෙනි මාස 6 ඇතුලේ අපි එක්ස්පෝර්ට් එකක් කරලා තියෙනවා නම් ඒ එක්ස්පෝර්ට් එකේ වටිනාකම පළවෙනි මාස 6 පොලි සටහන් කරන්නත් භාවිතා කරන්නේ නැහැ. ඒක අපි භාවිතා කරන්නේ 12.31 පොලි හොයන්න. එක් සෝල්ඩ් එකක් තිබ්බොත් අපි ඒක සලකා බලන්නේ නැහැ. කුම් බෝට් එකකටත් කුම් සෝල්ඩ් එකකටත් මේක අදාළ නැහැ. එක්ස්පෝර්ට් එකක් තිබ්බොත් විතරක් එක්ස්පෝර්ට් එකක් තිබ්බොත් විතරක් පළවෙනි මාස 6 ඇතුලේ නම් එක්ස්පෝර්ට් එක තියෙන්නේ. ඒක පළවෙනි මාස 6 ඉන්ටරෙස්ට් එක හොයද්දී අපි සලකා බලන්නේ නැහැ. හැබැයි ඒක දෙවැනි මාස 6 ඉන්ටරෙස්ට් එක හොයද්දී සලකා බලනවා. එතකොට දෙවැනි මාස 6 නම් තියෙන එක්ස්පෝර්ට් එක අපි මේ දෙවැනි 12.31 පොලි හොයන්න එක සලකා බලන්නෙත් නැහැ. පළවෙනි මාස 6 ඇතුළේ නම් එක්ස්පෝර්ට් එක තියෙන්නේ පළවෙනි මාස 6 ඉන්ටරෙස්ට් එක හොයන්න සලකා බලන්න. ඒක සලකා බලනවා දෙවැනි මාස 6 කියන්නේ 12.31 වෙනිදාට පොලි හදන්න භාවිතා කරනවා. හැබැයි මේක තියෙන දෙවැනි මාස 6ට නම් එක්ස්පෝර්ට් එක ඒක 12.31 පොලි හදන්න සලකා බලන්නෙත් නැහැ. කුම් බෝට් එකක් තිබ්බොත් කුම් සෝල්ඩ් එකක් තියෙනවා නම් ඒ දෙකම පොලි මේ පළවෙනි මාස 6ට සලකා බලනවා දෙවැනි මාස 6ටත් සලකා බලනවා. එතකොට මේ ආරම්භක ශේෂයෙන් පළවෙනි මාස 6 පොලි හදන්න සලකා බලනවා දෙවැනි මාස 6 පොලි හදන්න සලකා බලනවා. එක්ස්පෝර්ට් එකකට විතරයි අර කාරණේ වළංගු වෙන්නේ. කියන්නේ එක්ස්පෝර්ට් එකක්
තියෙනවා නම් පළවෙනි මාස 6 ඇතුලේ ඒක පළවෙනි මාස 6 පොලි හදන්න සලකා බලන්නේ නැහැ. හැබැයි දෙවෙනි මාස 6 පොලි හදන්න සලකා බලමු. දෙවැනි මාස 6 නම් එක්ස්පෝර්ට් එක තියෙන්නේ. ඒක දෙවැනි මාස 6 පොලි හදන්න සලකා බලන්නේ නැහැ. දැන් මෙතන පොලි හදන්න මෙතන තියෙනවා ආරම්භක ශේෂ ලක්ෂය. ඊට පස්සේ අපි මේ කුම්බෝට් එකක් යටතේ 50000ක් අරගෙන තියෙනවා. ඉතින් මෙතන තියෙනවා කුම් සෝඩයක් 1,25,500යි. ලක්ෂයයි 50000යි 1,50,000යි මේ 1,25,000 ඉවත් වුනහම තව 25,000ක් ඉතුරු. මේ 25,000ට තමයි මේ පළවෙනි මාස 6 ඉන්ටරෙස්ට් එක හොයන්නේ. 25,000 වැඩි කිරීම 112 මාස 6ක බලන්න 6 බෙදීම 12 එතකොට එනවා අපිට උත්තරේ 1500යි කියලා. ඉතින් ලක්ෂයයි ඒකට 50,000ක් කුම්බෝට් එකක් තියෙනවා 1,25,000ක් කුම් සෝල්ඩ් එකක් තියෙනවා. එතකොට ගාන එන්නේ 25,000යි. මේ 25,000 112 වැඩි කරලා මාස 6ක බලන්නේ. එතකොට 6 බෙදීම 12. එතකොට උත්තරේ එනවා 1500යි. ඒක ඉන්වෙස්ට්මන්ට් account එකේ බැර පැත්තේ ඉන්කම් යටතේ ඉන්ටරෙස්ට් කියලා සටහන් කරනවා 1500යි. ඊට පස්සේ ගැලපිල්ල වෙන්නේ 2021 8.1 75,000ක nominal value of debentures was acquired x interest එකක් යටතේ. x interest එකක් නම් මේ investment value එකට අපි හදාගන්න වටිනාකමේ ඒ interest එක අන්තර්ගත වෙන්නේ නැහැ. එතකොට 75,000 දාගන්නවා acquired 75,000යි බෑන්ක් කියලා දාගන්න මේ මිලදී ගන්නවා විකුණනවා sold කියලා දාන්නේ 75,000යි ඒකටත් දාලා x interest එක බලන්න ඕනේ 75,000 වැඩි කිරීම 92 බෙදීම 100. එතකොට එනවා ඉන්වෙස්ට්මන්ට් වැලියු එකට දාන වටිනාකම කොච්චරක්ද කියලා. ඊට පස්සේ මේක අරගෙන තියෙන්නේ 8.1. x ඉන්ටරෙස්ට් එකක්නේ. එහෙනම් මේක බලන්න ඕනේ ඉදිරි කාලච්ඡේදවලට. 8.1 ඉඳන් 9.1, 10.1, 11.1, 12.1, 1.1. ඒ කියන්නේ 12.31 කියලා කියන්නේ 1.1 නේ. ඒ කියන්නේ මාස 5යි තියෙන්නේ. එතකොට 75,000 වැඩි කිරීම 92 බෙදීම 100 අපිට උත්තරේ එනවා. 69,000යි කියලා අපි 69,000 දාගන්නවා ඍජුවම ඉන්වෙස්ට්මන්ට් වැලියු එක යටතේ හේතුව x ඉන්ටරෙස්ට් එකක් ඉඳ මේ වටිනාකම ඇතුළේ ඉන්ටරෙස්ට් එක අඩංගු වෙන්නේ නැහැ. ඊට පස්සේ 75,000ට 112යි වැඩි කරන්න ඕනේ 5 බෙදීම 12 මාස 5ක බලන්න ඕනේ හින්දා එතකොට එනවා 3,750යි. 3,750 දාගන්නේ ඉන්වෙස්ට්මන්ට් වැලියු එක යටතේ ඉන්කම් කියලා. එක්ස්පෝර්ට් එකක් නම් 75,000 දාගන්නවා මේක ගන්න දීලා තියෙනවා 69,000 හොයාගන්න ඕනේ අපි කොච්චරක් දෙන්නේ කියලා 92කින් වැඩි කරලා ඊට පස්සේ 3,750 කියන්නේ මාස 5කට අදාළ කොටස මේක දාන්නේ ඉන්කම් කියලා ඉන්වෙස්ට්මන්ට් යටතේ හර කරනවා ඒ වගේම තමයි මේක මේ කැපිටල් කියලා නැත්නම් ඉන්වෙස්ට්මන්ට් කියලා ඉන්කම් යටතේ බැර කරන්නත් ඕනේ මේක තමයි එක්ස් හෝල්ඩ් එකේ තියෙන මේ මතක තියාගන්න ඕනේ කාරණේ වෙන්නේ ඉන්කම් කියලා හර කරනවා 3,750ක් ඉන්වෙස්ට්මන්ට් වැලියු එක යටතේ ඒ වගේම තමයි මෙතන ඉන්වෙස්ට්මන්ට් නැත්තම් කැපිටල් කියලා ඉන්කම් වලට බැර කරන්න ඕනේ 3,750 බෑන්ක් කියලා මේ 75,000යි 69,000යි සටහන් කරනවා ඊපස්සේ ඉන්කම් කියලා 73,750 හර වෙනවා බැර වෙනවා මෙතන ඉන්වෙස්ට්මන්ට් කියලා දාන්නත් පුළුවන් කැපිටල් කියලා දාන්නත් පුළුවන් 3,750 ඉන්කම් යටතේ බැර වෙනවා ඊට පස්සේ ඊළඟ එක වෙන්නේ මේ acquired එකක්නේ. ඊට පස්සේ 2021 11යි 15 50,000ක nominal value of debentures was sold. මෙතන 87ක x interest එකක් යටතේ තමයි sold කරන්නේ. ඒකත් x interest එකක්. එහෙනම් ඒක සලකා බලන්න ඕනේ. මෙතන ඉඳන් ඉදිරි කාලච්ඡේද වලට 11යි 15 තියෙන්නේ. එතකොට 11යි 15 ඉඳන් 12යි 15ට එක මාසයක් තියෙනවා. 12යි 31 වෙද්දි තව මාස භාගයක් තියෙනවා. එහෙනම් ඒක හදන්නත් ඕනේ 1.5කට. 50,000 දාගන්නවා 50. මේ ගානේ තියෙන හින්දා ෆේස් වැලියු එක යටතේ 50,000යි සෝල්ඩ් එක. එතකොට මේ 50,000ට අදාළ මේ ඉන්වෙස්ට්මන්ට් වැලියු එක හොයන්න ඕනේ 50,000 වැඩි කරන්න ඕනේ 87න් බෙදන්න ඕනේ 100න්. එතකොට එනවා 43,500යි. ඒකත් මෙතන ත්‍රිජ්‍යම දාගන්නවා හේතුව මේ එන වටිනාකම ඇතුලේ ඉන්ටරෙස්ට් එක අඩංගු වෙන්නේ නැහැ. ඊට පස්සේ 11යි 15 කියලා කියන්නේ එතන ඉඳන් තව මාස එකමාරක් තියෙනවා. ඒක හොයන්නේ 50,000 වැඩි කිරීම 12 බෙදීම 100 වැඩි කිරීම 1.5 බෙදීම 12. එතකොට එනවා 750ක්. ඒ වටිනාකම තමයි මෙතන සටහන් කරන්නේ.
50,000 වැඩි කිරීම 87 බෙදීම 143,500යි 50,000 වැඩි කිරීම 112 වැඩි කිරීම 1.5 බෙදීම 12න් 750යි ඒ වටිනාකම් දෙක තමයි සටහන් කරන්නේ. මෙතනත් මේ 750 දාන්නේ ඉන්කම් කියලා බැර කරනවා ඉන්වෙස්ට්මන්ට් එක යටතේ 750. ඒ වගේම තමයි හර කරන්න ඕනේ ඉන්කම් යටතේ කැපිටල් එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් කියලා. එක්ස්පෝර්ට් එකකදී එක්සෝල්ඩ් එකකදී මෙතන මේ වෙනම තමයි දාන්න ඕනේ ඉන්කම් එක. මෙතන 75,000ක් තියෙන ෆේස් වැලියු එක ඉන්වෙස්ට්මන්ට් වැලියු එක 69,000යි. එතකොට මේකෙන්නේ X ඉන්ටරෙස්ට් එක වෙන්නේ 3,750යි. ඒක ඉන්කම් කියලා මෙතනදී හර කරනවා. බර කරන්නේ කැපිටල් එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් කියලා ඉන්කම් යටතේ. එතකොට X හෝල්ඩ් එකකදී මෙතන එන මේ X ඉන්ටරෙස්ට් එක 750. X හෝල්ඩ් එකේදී වෙන්නේ ඉන්කම් කියලා බර කරනවා. ඉන්වෙස්ට්මන්ට් යටතේ 750. ඒ වගේම තමයි මෙතන ඉන්වෙස්ට්මන්ට් එහෙම නැත්නම් කැපිටල් කියලා 750 කර කරන ඉන්කම් යටතේ. මෙතන ඉන්වෙස්ට්මන්ට් යටතේ තමයි බර කරන්නේ 750. මෙතන හර කරන්නේ ඉන්කම් යටතේ 750 කැපිටල් කියලා. ඊට පස්සේ මේක සෝල්ඩ් එකක්නේ තියෙන්නේ. සෝල්ඩ් එකක් කියන්නේ අපි මෙතනදී මේ අලාභයක්ද තියෙන ලාභයක්ද කියලා හොයාගන්න ඕනේ. ඒක හොයන්නේ මෙතන මේ 50,000න් අපි මෙතනට ගත්තේ 25,000යිනේ. එතකොට මෙතන තව 25,000ක් ඉතුරුයි. ඒ 25,000 ගන්නවා මේ 50,000ට ඊට පස්සේ තව 25,000ක් ගන්න ඕනේ. ඒක ගන්න මේ 75,000 ඇතුලේ. මෙතන 25,000 කොස්ට් එක හොයන්නේ 41,750 බෙදීම් 50,000 වැඩි කිරීම 25,000. එතකොට නා 25,000 කොස්ට් එක මෙතන එන 25,000 කොස්ට් එක හොයන්න මේ මෙතන තියෙන්නේ මේ ගානෙම තියෙන x ඉන්ටරෙස්ට් එක. මේ දෙක එකිනෙකට එකක් සම්බන්ධයි. ඒ හින්දා මේ 69,000ට 3,750 එකතු කළා. ඒන ගාන තමයි 75,000න් බෙදලා 25,000 කොස්ට් එක හොයන්නේ. අනිවාර්යෙන් x බෝඩ් එකදී මේ දෙකේම එකතුව ගන්න මේ තනි එකක් නෙමෙයි 69,000යි 3,750යි කියන දෙකේම. හේතුව මේන 3,750 මේකේ තියෙන x ඉන්ටරෙස්ට් එක. එතකොට මෙතන උත්තරේ එන්නේ 41,750 50,000න් බෙදලා 25,000 වැඩි කරාම 20,875ක් එනවා 72,750යි 72,750නේ අතන තිබ්බ 69,000යි 3,750 එකතු කරාම 72,750යි ඒක 75,000 බෙදලා 25,000 වැඩි කරාම 24,250යි මේ දෙකේම එකතු වෙන්නේ 45,125යි එතකොට අපි මේක සෝල්ව් කරලා තියෙන්නේ අපි මේක සෝල්ව් කරලා තියෙන 43,500යි 750යි මේ දෙකේම එකතු සෝල්ඩ් එකකදීත් මේකක් විතරක් නෙමෙයි බලන්නේ සෝල්ඩ් එකයි ඒකේ තියෙන ඉන්කම් එකයි දෙකේම එකතු තමයි සලකා බලන්නේ 43,500යි ඊට 750යි ඒ දෙකේම එකතුව තමයි සලකා බලන්නේ ඒ දෙකේම එකතු අරගෙන අපිට ආපු ටෝටල් කොස්ට් එක අඩු කරාම ඒ කියන්නේ 45,125 අඩු කරාම අපිට එන 875ක ඍණාගයක් ඒ කියන්නේ ඒක loss on disposal කියලා තමයි ඉන්වෙස්ට්මන්ට් account එකේ සටහන් කරන්නේ. 875 loss on disposal කියලා 2021 11යි 15ට සටහන් කරනවා. ඊට පස්සේ අපේ ගනුදෙනු ඉවරයිනේ. මෙතන අපේ ඉන්ටරෙස්ට් එක හොයන්න ඕනේ 12.31ට. මේ 11යි 15ට පස්සේ ඊළඟට හම්බෙන්නේ 12.31. එතන ඉන්ටරෙස්ට් එක හොයන්නේ මෙතන ලක්ෂයක් තියෙනවා. ආරම්භක ශේෂ ලක්ෂය. මෙතන 50,000ක් කුම් බෝටයක් කරලා තියෙනවා. 1,25,000 කලයි කරලා තියෙන කුම් සෝල්ඩ් එකක් යටතේ. මෙන්න මෙතනදී මේක ඇවිල්ලා එක්ස්පෝර්ට් එකක්. මේක තියෙන්නේ දෙවනි මාස 6. දෙවනි මාස 6 නම් එක්ස්පෝර්ට් එක තියෙන්නේ. දෙවනි මාස 6 පොලිය හදන්න සලකා බලන්නේ නැහැ. එක්සෝල්ඩ් එකක් කොහොමවත් සලකා බලන්නේ නැහැ මේ වගේ. එතකොට මේ තියෙන 8යි එක තියෙන එක්ස්පෝර්ට් එක ඒක සලකා බලන්නේ නැහැ 12.31 පොලි හදන්න. එතකොට මෙතනදී ආයෙත් අපි හදන්නේ මේ ලක්ෂයයි 50,000 එකතු කරලා 1,25,000ක් අඩු කරගෙන 25,000ටම තමයි 12.31 පොලි හදන්නේ. එතකොට එන්නේ 1,500යි. මේක තේරුණා නේද? මෙතන මේ පළවෙනි මාස 6 නම් තියෙන එක්ස්පෝර්ට් එක ඒක පළවෙනි මාස 6 ඉන්ටරෙස්ට් එක හොයන්න සලකා බලන්න. ඒක හැබැයි 12.31 ඉන්ටරෙස්ට් එක හොයන්න සලකා බලනවා. දෙවනි මාස 6ට නම් එක්ස්පෝර්ට් එකක් තියෙන්නේ. ඒක දෙවනි මාස 6 ඉන්ටරෙස්ට් එක හොයන්න සලකා බලන්නෙත් නැහැ. මේක දැන් තියෙන දෙවනි මාස 6ටනේ. එහෙනම් ඒක මෙතන 12.31 ඉන්ටරෙස්ට් එක හොයන්න සලකා බලන්නේ නැහැ. එක්ස් හෝල්ඩ් එක කොහොමවත් සලකා බලන්නේ. එතකොට ආරම්භක ශේෂය තියෙන ලක්ෂයයි 50,000ක
බෝට් එකක් තියෙනවා 1,25,000 උන් සෝල්ඩ් එකක් තියෙනවා. එතකොට ආයෙත් ඉතුරු වෙන්නේ 25,000යි. ඒ 25,000ට තමයි 112න් වැඩි කරලා 6 බෙදීම 12 දාලා මාස 6 පොලිය හදන්න. එතකොට එන්නේ 1,500යි. ඊට පස්සේ අපි ගිණුම මේ බැලන්ස් කරන්න ඕනේ. මෙතන ෆේස් සැලරි 2,25,000ක් එනවා. ඊට පස්සේ මේ පැත්තට දාගන්න 2,25,000ක්. ඊට පස්සේ මෙතන කැරින් ෆෝවර්ඩ් කියලා 12.30කට ඉදිරියට අරගෙන යනවා. මෙතන 1,25,000යි 50,000යි එකතු අරගෙන මේ ගාණින් අඩු කරාම එන්නේ 75,000යි. මේක අපි නෝමල් බැලන්ස් කරන විදිහටමයි කරන්නේ. ඊට පස්සේ මේ පැත්ත බැලන්ස් එක ගන්නවා. මේ පැත්තට දාගන්න කැරින් ෆෝවර්ඩ් කියලා මෙතන මේ ටික අඩු කරාම එන උත්තරේ දාගන්නේ. ඉන්කම් තීරයේ බරපැත තමයි වැඩිම. එතකොට මේ පැත්තට එන්නේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් කියලා 12.31කට මේ පැත්ත එකතු කරාම 11,750යි. මේ 750 දෙක අඩු කරාම වෙනවා 10,250යි. එහෙම තමයි මේ ගාන හදන්නේ. අපි දැන් බලමු ඊළඟ ගාන. මේක තියෙන 2018 4.30. හාෆ් ඉයර්ලි තමයි ඉන්ටරෙස්ට් එක පේ කරන්නේ. 20,000ක ඩිබෙන්චර් 18ක ඉන්ටරෙස්ට් රේට් එකක් යටතේ තමයි අත්පත් කරගෙන තියෙන්නේ 94යි මේකේ තියෙන කුම් ඉන්ටරෙස්ට් එක. එතකොට මේ 20,000 අපි දාගන්නවා සෘජුවම මේ 20,000 අපි කෙලින්ම දාගන්න ඒ ගාන දීලා තියෙනවනේ. එතකොට මෙතන 20,000යි කියලා දානවා. ඉන්ටරෙස්ට් රේට් එක වෙන්නේ 94යි. එතකොට 20,000 වැඩි කිරීම 94 බෙදීම 100 අපිට එන්නේ 18,800යි. මේක කුම් ඉන්ටරෙස්ට් එකක්. එතකොට මේක අත්පත් කරගෙන තියෙන්නේ 2018 4.30. එහෙනම් අපි එතනින් නම් ඉදිරියට තියෙන කොටස තමයි බලන්න ඕනේ. ඉදිරි කාලච්ඡේදයේනේ කුම් එකකින්ද. එතකොට 12.31 තමයි අපිට දීලා තියෙන්නේ හාෆ් ඉයර්ලි කියන්නේ ජූනි 30 දෙසැම්බර් 31යි. දෙසැම්බර් 31 ඉඳන් ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. එතකොට තියෙන්නේ මාස 4යි. 20,000 වැඩි කිරීම 118 වැඩි කිරීම මාස 4 ගාන බලන්න 4 බෙදීම 12. මේ තියෙන්නේ 20,000 වැඩි කිරීම 94 බෙදීම 100 18,800යි. මාස 4 ගාන වෙන්නේ 1,200යි. 18,800න් 1,200ක් අඩු කරාම එන්නේ 17,600යි. එතකොට 17,600 දා ගන්නවා ඉන්වෙස්ට්මන්ට් වැලියු එක යටතේ 1,200 දා ගන්නවා ඉන්කම් යටතේ 1,200යි 17,600යි කියලා. ඊට පස්සේ ගාන ඊළඟට දීලා තියෙන 2019 11යි 30. 2019 11යි 30ට යන්නේ මේ 2018 කෙන ගිණුම් කාලච්ඡේදය තුලනය කළ ඉවරනාට පස්සේ. එතකොට අපි මේ ගිණුම තුලනය කරන්න ඕනේ. 2018 කොටස ඒක තුලනය කරන්න කලින් අපි ඉන්ටරෙස්ට් එක හොයන්න ඕනේ 6.30ට තියෙන සහ 12.31ට තියෙන 20,000න් තියෙන. එතකොට මේ 20,000ටම තමයි මේ පළවෙනි මාස 6 දෙවෙනි මාස 6 ඉන්ටරෙස්ට් එක හොයන්නේ. 20,000 වැඩි කිරීම දීලා තියෙන්නේ 118 ඉන්ටරෙස්ට් රේට් එක. එතකොට 118 වැඩි කිරීම 6 බෙදීම 12. එතකොට එනවා 1,800යි කියලා පළවෙනි මාස 6ට දෙවෙනි මාස 6ටත් 20,000මයි ගන්නෙ. එතකොට දෙවෙනි මාස 6ට එන්නේ 1,800ම තමයි. ඊට පස්සේ මේ ගිණුම බැලන්ස් කරලා මේ අවසාන ශේෂය අරගෙන යනවා ඊළඟ කාලච්ඡේදයට 20,000 වෙන්න. එතකොට මෙතන බැලන්ස් ෆෝවර්ඩ් කියලා තමයි 2019 1 වෙනිදාට සටහන් කරන්නේ 20,000යි 17,600යි කියලා. බැලන්ස් ෆෝවර්ඩ් කියලා තමයි මේකේ තියෙන මේ අවසාන ශේෂය අරගෙන ඉන්නේ 2019 කාලච්ඡේදයට. ඒකේ තියෙන්නේ 2019 11යි 30 8,000ක නොමිනල් වැලියු 8,000ක් වන ඩිබෙන්චර් සෝල්ඩ් කරලා තියෙන්නේ 92ක එක්ස් ඉන්ටරෙස්ට් එකකට. 8,000ක ඩිබෙන්චර් තමයි සෝල්ඩ් කරලා තියෙන්නේ 92ක එක්ස් ඉන්ටරෙස්ට් එකට. එතකොට 8,000 වැඩි කරන්න ඕනේ 92කින් බෙදන්න ඕනේ 100ෙන් එක්ස් ඉන්ටරෙස්ට් එකකින් දෙන ගාන අපිට ඩිරෙක්ට් දාගන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් වැලියු එකට. 8,000 වැඩි කිරීම 92 බෙදීම 100 කියන්නේ 7,360යි. එතකොට x එකක්නේ තියෙන්නේ. x එකක් හින්දා 11.30 ඉඳන් ඉදිරියට බලන්න ඕනේ. නිකන් 12.30ට තියෙන එක මාසයයි. 8,000 වැඩි කිරීම 118 වැඩි කිරීම 1 බෙදීම 12 එනවා. එක මාසෙක ගාන 120යි. එතකොට 7,360යි 120යි තමයි මෙතන දාගන්නේ 7,360 සෝල්ඩයක් 8,000ක් ඒ ෆේස් වැලියු එකට තියදා ගන්න 8,000යි 7,360 දාගන්න ඉන්වෙස්ට්මන්ට් වැලියු එක යටතේ ඊට පස්සේ මෙතන එන අර ඉන්ටරෙස්ට් එක දාගන්න ඉන්වෙස්ට්මන්ට් යටතේ ඉන්කම් කියලා තමයි බර කරන්නේ අර කරන්නේ කැපිටල් කියලා 120ක් මේකෙදි මට පොඩි කාරණයක් කියන්න අමතක වුණා මෙතන දෙන්නේ 2019 11යි 30 11යි 30ට කලින් අපි 6යි 30 පහු කරගෙන යන්නේ මේ ගිණුම් කාලච්ඡේදය ඇතුළත
එතකොට අපි 6.30 ඉන්ටරෙස්ට් එකක් සටහන් කරන්න ඕනේ. ඉන්ටරෙස්ට් එක සටහන් කරද්දී අපිට ඊට කලින් අපිට ගැළපිල්ලක් දීලා නැහැනේ. එතකොට අපි සටහන් කරන්නේ මේ ආරම්භක ශේෂයත් එක්ක. 200 118න් වැඩි කළා වැඩි කරන්න ඕනේ මාස 6ක් ගන්න බලන්න 6 බෙදීම 12. එතකොට එන්නේ 1801 මේ සටහන් කරන්න ඕනේ 6.30 වෙනිදාට. ඊට පස්සේ තමයි අපි 11.30 වෙනිදා තියෙන ගැළපිල්ලට යන්නේ. හරිද? මෙතන හරිනේ 8000යි. මේ x ඉන්ටරෙස්ට් එකට හෙව්වම 7360 ඉන්ටරෙස්ට් එක වෙන 120යි. ඉන්කම් කියලා බැර වෙනවා. ඒ වගේම තමයි 120ක් හර වෙනවා. කැපිටල් එහෙම නැත්නම් අපිට මෙතන ඉන්වෙස්ට්මන්ට් කියලා නම් දාන ඉන්වෙස්ට්මන්ට් කියලා හර කරන්න පුළුවන්. හරිද? මේක දැන් තියෙන්නේ සෝල්ඩ් එක. සෝල්ඩ් එකක් අපිට මෙතන ප්‍රොෆිට් එකක් ලැබෙන්නත් පුළුවන්, ලොස් එකක් ලැබෙන්නත් පුළුවන්. ඒක හොයන්නේ මේ 8000 අපි ගන්න මෙතන තියෙන මේ 20000 ඇතුලේ. 17600 බෙදීම 20000 වැඩි කිරීම 8000. එතකොට අපිට එනවා 8000 තියෙන කොස්ට් එක කොච්චරක්ද කියලා. ඒ එන කොස්ට් එක මේ 7360යි 120යි එකතු කරලා ඒ එන උත්තරෙන් අඩු කරාම අපිට එනවා තියෙන ප්‍රොෆිට් එකක්ද ලොස් එකක්ද කියලා. ඒක හොයන්නේ 17600 බෙදීම 20000 වැඩි කිරීම 8000 එතකොට නම 7040ක් අතන තියෙන ගාණ වෙන්නේ 7360යි 120යි ඒ දෙකම එකතු කරලා 7040ක් අඩු කරාම 440ක ධනාගයක් එන්නේ ධනාගයක් කියලා කියන්නේ ඒක ප්‍රොෆිට් එකක් ඒක දාගන්නවා ප්‍රොෆිට් ඔන් ඩිස්පෝසල් කියලා මේ අදාළ දිනෙට ඒ කියන්නේ 11.30 ප්‍රොෆිට් ඔන් ඩිස්පෝසල් කියලා හර කරනවා 440ක් ඊට පස්සේ 2019 ගැලපිලි තමයි අපි ඉන්නේ. මේක හරි. ඊට පස්සේ 2021ක් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ 2019 කාලච්ඡේදයේ ගැලපිලිත් ඉවරයි. එතකොට අපි ඒ ගිණුමත් තුලනය කරන්න ඕනේ. තුලනය කරන්න කලින් අපි 2019 12.30 ඉන්ටරෙස්ට් එක හොයන්න ඕනේ. මෙතන තියෙන දැන් 20000යි. මෙතන තියෙන සෝල්ඩ් එක එක්ස් සෝල්ඩ් එකක්. එක්ස් සෝල්ඩ් එකක් අපි මේකෙන් සලකා බලන්නේ නැහැ මේ ඉන්ටරෙස්ට් එක හොයන්න. ඒ හින්දා ආයෙත් මෙතන පොළේ හොයන්න තියෙන්නේ මේ 20000ටම තමයි. x හෝල්ඩ් එකක් තියෙන්නේ. x හෝල්ඩ් එක සලකා බලන්නේ නැහැ ඉන්ටරෙස්ට් එක හොයන්න. ඒ හින්දා 20000 වැඩි කිරීම 118 වැඩි කිරීම 6 බෙදීම 12. එතකොට එන්නේ 1800. ඊට අපි මේ ගිණුම් තුලනය කරනවා 20000යි මේ පැත්තේ 20000යි 20000න් 80000ක් ගියාම 12000යි මෙතන 18040යි මෙතන 7360 120 අඩු වුනහම 10560යි මේ දෙකේ එකතු 1800 1800 3600යි ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකට යනවා 3480ක් ඊට පස්සේ 2020 කාලච්ඡේදයට අරගෙන යනවා මේ 12000 බැලන්ස් ෆෝවර්ඩ් කියලා 10560ත් බැලන්ස් ෆෝවර්ඩ් කියලා අරගෙන යනවා ඊට පස්සේ 2020 ගැලපිල්ලට යම් 2021 20000ක nominal value of debentures was acquired at 92ක් x interest එකක් යටතේ තමයි ඒකත් අපි අත්පත් කරගෙන තියෙන්නේ. එතකොට 20000 අරගෙන තියෙන 92ක x interest එකක් යටතේ එහෙනම් මේකෙත් අපි හදන්න ඕන ඉදිරි කාලච්ඡේදවලට 20000 වැඩි කිරීම 92 බෙදීම 100. 20000 වැඩි කිරීම 92 බෙදීම 100න් තමයි මේක හොයන්නේ. ඊට පස්සේ මෙතන තියෙන ඉන්ටරෙස්ට් එක හොයන්නේ 1.31නේ තියෙන්නේ. අපිට ළඟම හම්බෙන ඉදිරි කාලච්ඡේද වෙන්නේ 6.30. 1.31 ඉඳන් 2.31 3.31 4.31 5.31 6.31ට එද්දී මාස 5ක් තියෙනවා. තියෙන්නේ 20000යි. මේක හොයන්නේ ඉතින් ඉස්සලා තියෙනවා මෙතන 20000යි තියෙන්නේ 20000ට තියෙන්නේ 92ක x ඉන්ටරෙස්ට් එකක්. එතකොට 92න් වැඩි කරලා 100න් බෙදුවාම අපිට එනවා 18400යි කියලා. මේක x ඉන්ටරෙස්ට් එකක් හින්දා මේ ඉන්ටරෙස්ට් එක වෙනම දාගන්න. එතකොට 20000ට 118ක් බලනවා. ඊට පස්සේ මාස 5යි තියෙන 1.31 ඉඳන් 6.31කට තියෙන මාස 5යි 5න් වැඩි කරලා 12න් බෙදුවාම එනවා මාස 5ක් ගන්න 1500යි කියලා. එතකොට මේකත් හර කරනවා ඉන්කම් කියලා ඉන්වෙස්ට්මන්ට් යටතේ හර කරන්න ඕනේ ඉන්කම් යටතේ කැපිටල් එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් කියලා. ඊට ඊළඟ ගැලපිල්ල තියෙන්නේ 2023යි 15 3.30 5.31 2021 5.31 12000ක nominal value of debentures was acquired at
95ක් කුම් ඉන්ටරෙස්ට් එකක් යටතේ තමයි මේක අත්පත් කරගෙන තියෙන්නේ. 12000ක් ඒව 95ක කුම් ඉන්ටරෙස්ට් එකක් කියලා කියන්නේ මෙතන ඉන්වෙස්ට්මන්ට් වැලියු එකට දෙන වටිනාකමේ කුම් ඉන්ටරෙස්ට් එක අන්තර්ගතයි. ඒක ඉවත් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේක බලන්න ඕනේ පෙර කාලච්ඡේද වලට. 5.31 කියන්නේ අපිට හම්බෙන පෙර කාලච්ඡේදය වෙන 12.31 12.31 ඉඳන් 1.31 2.31 3.31 4.31 5.31 වෙදි තියෙන මාස 5යි මාස 5කට තමයි හදන්න ඕනේ. එතකොට 12000 වැඩි කිරීම 95 බෙදීම 100. එතකොට එන්නේ 11400යි. ඒක ඇතුලේ කුම් ඉන්ටරෙස්ට් එක අන්තර්ගතයි. එතකොට 12000 වැඩි කිරීම 118 වැඩි කිරීම 5 බෙදීම 12 මාස 5 ගාන බලන්න. එතකොට එන්නේ 900යි. එතකොට 11400න් 900 අඩු කරලා එන ගාන තමයි ඉන්වෙස්ට්මන්ට් වැලියු එක යටතේ අපි සටහන් කරන්නේ. 12000 වැඩි කිරීම 95 බෙදීම 11400යි 12000 වැඩි කිරීම 118 වැඩි කිරීම මාස 5ක බලන්න ඕනේ 5 බෙදීම 12 එතකොට එන්නේ 900යි 11400න් 900ක් අඩු කරාම එන්නේ 10500යි ඒක සටහන් කරනවා ඉන්වෙස්ට්මන්ට් යටතේ ඊට පස්සේ 900 දාන්නේ ඉන්කම් යටතේ මේක කුම් බෝඩ් එකක් ඉඳ සිංගල් ලයින් එකකින් දක්වන්නේ ඊට පස්සේ 5.31 අපි දැන් හදුවේ ඊට පස්සේ ගැලපිල්ල වෙන්නේ 2020 11.30 මේ 2020 11.30 අපේ 11.30ට යන්න කලින් 6.30 ඉන්ටරෙස්ට් එක සටහන් කරන්න ඕනේ මේ බලනකොට 2020 ඉස්සෙල්ලාම තිබිලා තියෙන X බෝඩ් එක අපි එතකොට මේ X බෝඩ් එක සලකා බලන්නේ නැහැ ඊට 2020 5.31 තිබිලා තියෙන්නේ කුම් බෝඩ් එක 12000 එතකොට අපි ඒක සලකා බලන ඉන්ටරෙස්ට් එක හොයන්න එතකොට මේ දෙක විතරනේ අපි තාම කරේ. එතකොට අපි මෙතන ඉන්ටරෙස්ට් එක හොයන්නේ ආරම්භක ශේෂයේ තියෙනවා 12000. එතකොට මේ 12000 ගන්නවා. මේක X බෝඩ් එකක්. ඒ හින්දා අපි ඒක සලකා බලන්නේ පළවෙනි මාස 6ට. හැබැයි මේක මතක් කරලා දෙවෙනි මාස 6 පොලි හදද්දි සලකා බලන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා 5.31 කුම් බෝඩ් එකක්. එතකොට 12000යි 12000 එකතු කරලා 24000යි. ඒකට 118ක් බලලා මාස 6 පොලිය හොයා ගන්න ඕනේ 2160යි කියලා තමයි එතකොට එන්නේ. මෙතන තියෙන ආරම්භක ශේෂය මේ කුම්බෝට් එකේ 12000 118 වැඩි කරලා මාස 6ක් ගාන බැලුවාම එනවා අපිට 2160 කියලා. ඒතකොට 2160 සටහන් කරන ඉන්කම් යටතේ ඉන්ටරෙස්ට් කියලා. දැන් තමයි අපි යන්නේ ඊළඟ ගැලපිල්ලට 6.30 ඉවර කරලා. 11.30 11.30 තියෙන්නේ 15000ක nominal value of debentures was sold. කුම්ම ඉන්ටරෙස්ට් එකක් යටතේ තමයි මේක සෝල්ව් කරලා තියෙන්නේ. එතකොට 15000 අපිට කෙලින්ම දාගන්න පුළුවන් ගාණ දීලා තියෙන හින්දා 11.30 කුම් ඉන්ටරෙස්ට් එකක් කියලා කියන්නේ පෙර කාලච්ඡේද වලට බලන්නේ පෙර හම්බෙන්නේ අපිට ඉස්සල්ලාම ජූනි 30 ජූනි ඉඳන් ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් නවැම්බර් 30ට තියෙන්නේ මාස 5යි. තියෙන්නේ 15000ක් කුම් ඉන්ටරෙස්ට් එක වෙන්නේ 90යි 15000 වැඩි කිරීම 90 බෙදීම 100. එතකොට එන්නේ 13500 මේක ඇතුලේ කුම් ඉන්ටරෙස්ට් එක අන්තර්ගතයි. ඊට 15000 වැඩි කිරීම 118 වැඩි කිරීම මාස 5 ගාන හොයන්න. එතකොට එනවා 1125ක්. මෙතන මේ 13500න් 1125 අඩු කරලා තමයි ගානේ සටහන් කරන්නේ. 1125ක් අඩු කරාම 13000න් අපිට එන්නේ නෑ නෑ 13500යිනේ 15000ට 90 බලුවහම එන්නේ 13500යි. එතකොට 13500න් අපිට එන කුම් ඉන්ටරෙස්ට් එක වෙන්නේ 1125යි. අඩු කරාම එන්නේ 12375යි. 12375 ඉන්වෙස්ට්මන්ට් යටතේ බැර කරනවා. එතකොට මෙතන 1125 ඉන්කම් යටතේ දක්වනවා. මේක කුම් සෝල්ඩ් එකක්. කුම් සෝල්ඩ් එකකින්ද අපි බලන්න ඕනේ මෙතනට එන්නේ ප්‍රොෆිට් එකක්ද ලොස් එකක්ද කියලා. එතකොට මේ 15000 ගන්න ඕනේ. මෙතන තියෙන 12000යි. මේ සම්පූර්ණ 12000මයි තව 3000ක් ගන්න ඕනේ. ඒ 3000 ගන්නේ මේ 20000 ඇතුලේ. මෙතන 10560 12000 කොස්ට් එක ඒක ලියා ගන්නවා. ඊට පස්සේ තව 3000ක් ගන්න ඕනේ. ඒ 3000 ගන්න මේ 20000න් එතකොට මේක එක්ස්පෝර්ට් එකක් කියන 18400 1500 දෙකම එකතු කරලා ඒ නගයෙන් තමයි මේක හොයන්නේ මේ දෙකම එකතු කරලා ඒ නගේ බෙදන්න ඕනි 20000න් වැඩි කරන්න ඕනි 3000න් එතකොට එනවා 3000 කොස්ට් එක ඒන කොස්ට් එකයි 10560 එකතු කරලා
මෙතන 12375න් අඩු කරාම එනවා අපිට ප්‍රොෆිට් එකක්ද ලොස් එකක්ද එන්නේ කියලා. මෙතන 12000 කොස්ට් එක 10560යි 19900යි අර දෙකම එකතු කරාම ඒක 20000න් බෙදලා 3000 වැඩි කරාම එනවා 29085යි. එතකොට එන්නේ 13545යි. 19900යි තියෙන්නේ. ඒක 20000න් බෙදලා වැඩි කරන්න ඕනේ 3000යි. එතකොට එන්නේ 29085යි. ඒ දෙක එකතු කරාම 13545යි. එතකොට 12375න් 13545 කඩු කරාම 1170යි. මෙතන 12375ට වඩා 13545 ලොකුයි. එතකොට මෙතන එන්නේ ඍණාගයක්. එතකොට ඍණ කියලා කියන්නේ 1000 කීයද 1170යි. ඒක බැර කරන්න ඕනේ 1170යි කියලා ඉන්වෙස්ට්මන්ට් යටතේ loss on disposal කියලා 2020 11යි 30 වෙනිදාට. හරිද? ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ ඊළඟ තියෙන 2021 2.28. 2021 කියන්නේ ඊළඟ ගිණුම් කාලච්ඡේදයනේ. ඒ කියන්නේ අපි 2020 ගිණුම් තුලනය කරන්න ඕනේ. අපි අවසාන සටහන් කරේ 11යි 30 තියෙන ගැළපිල්ල. එහෙනම් අපි 12යි 31ට තියෙන ඉන්ටරෙස්ට් එක හොයන්න ඕනේ. අපි ඉන්ටරෙස්ට් එක හොයන්නේ මෙතන තියෙනවා 12000. එතකොට මේක එක්ස්පෝර්ට් එකක්. එක්ස්පෝර්ට් එකක් පළවෙනි මාස 6ට ගත්තේ නෑනේ. එහෙනම් මේක 12.31 පොලේ හදලා සලකා බලන්න ඕනේ. 12000යි මේ 20000යි මේ 12000 එකතු කරනවා. ඊපස්සේ මෙතන තියෙන කුම්සෝල්ඩ් එක. එතකොට මේ 15000 අඩු කරන්න ඕනේ 12.31 පොලී හදන්න. මේ 12000ට 20000 එකතු වෙනවා. මේ 12000 එකතු වෙන කුම් බෝට් එකකින්ද මේක එක්ස් බෝට් එකක්. හැබැයි මේක 1.31 ඒ කියන්නේ පළවෙනි ගිණුම් මේ පළවෙනි මාස 6 සිද්ධ වෙච්ච බෝට් එකක්. ඒ හින්දා මේක අපි දෙවනි මාස 6ට පොලී හදන්න එකතු කරලා ගන්න ඕනේ 12000යි 20000යි මෙතන 12000යි. මෙතන කුම් සෝල්ඩ් එකක් ඉන්න මේ 15000 අඩු වෙනවා. එතකොට එන ගාන 18 වැඩි කරලා මාස 6ට බැලුවාම එන්නේ 2610යි. මේකෙන් 12000යි 20000යි 12000 එකතු කරලා 15000ක් අඩු කරලා 18යි මාස 6කට බැලුවාම 2610යි එන්නේ උත්තරේ. එයාට මේක තුලනය කරලා එන ශේෂ ඊළඟ ගිණුම් කාලච්ඡේදයට අරගෙන යන්න ඕනේ. කියන්නේ 2021 බැලන්ස් ෆෝවර්ඩ් කියලා මෙතන 29000යි මෙතන 27415යි ඒ දෙක අරගෙන එනවා. ඊට පස්සේ ඒ ගිණුම් කාලච්ඡේදයේ තියෙන ගැළපිල්ලට යන්කෝ 2021 2.28 2021 2.28 15000ක nominal value of debentures was sold 91ක x interest එකක් යටතේ x interest එකක්නේ. එහෙනම් මේක බලන්න ඕනේ ඉදිරි කාලච්ඡේදවල 2.28 ඉඳන් 3.4 4 5 6 මාස 4යි තියෙන්නේ. මාස 4ට අදාළ තමයි බලන්න ඕනේ. 15000 වැඩි කිරීම 91 බෙදීම 100. එතකොට එනවා ඉන්වෙස්ට්මන්ට් වැලියු එකට එන ගාන. ඊපස්සේ මාස 4ක ගාන හොයන්න ඕනේ. ඉන්ටරෙස්ට් එක හොයන්න නම් ඒක බලන්නේ 15000 වැඩි කිරීම 91 බෙදීම 13650යි. මාස 4ක ගාන එන්නේ 900යි. ඒ දෙක තමයි එතකොට දාගන්නේ 13650යි 900යි කියලා. 13650යි 900 ඉන්කම් කියලා බැර කරන්න ඕනේ. මෙතන ඉන්වෙස්ට්මන්ට් එහෙම නැත්නම් කැපිටල් කියලා හර කරන්න ඕනේ. ඊපස්සේ මේක X සෝල්ඩ් එකක්. X සෝල්ඩ් එකක් කියන්නේ මෙතන ප්‍රොෆිට් සෝල්ඩ් එකක් කියලා කියන්නේ අනිවාර්යෙන් ප්‍රොෆිට් එකක්. එහෙම නැත්නම් ලොස් එකක් තියෙන්න ඕනේ. 15000යි මේක ප්‍රොෆිට් එකක් තියෙන ලොස් එකක්ද කියලා බලන්නේ 29000න් තමයි 15000 ගන්නෙ. එතකොට 15000 කොස්ට් එක හොයන්නේ 27415 බෙදන්න ඕනේ 29000න් වැඩි කරන්න ඕනේ 15000න්. එතකොට නෝ 15000ට අදාළ කොස්ට් එක ඒන කොස්ට් එක අඩු කරන්න ඕනේ. මෙතන 13650යි 900යි එකතු කළා එන උත්තරේ මෙතන එන කොස්ට් එක අඩු කරාම එනවා අපිට තියෙන ප්‍රොෆිට් එකක්ද ලොස් එකක්ද කියලා. ඒක හදන විදිහත් බලමු. මෙතන තියෙන 27415 ඒක බෙදන්න ඕනේ 24000න් බෙදලා 24000න් බෙදලා 15000න් වැඩි කරාම 15000ට අදාළ කොස්ට් එක එනවා. 15000 තියෙන ප්‍රොෆිට් එකක්ද ලොස් එකක්ද කියලා තමයි එන්නේ. 24415 බෙදන්න ඕනේ 20
බලන්නකො 28415 28415 29000න් බෙදන්න ඕනේ 15000න් වැඩි කරාම එනවා 14180යි ඊට පස්සේ 13650යි 900 එකතු කරලා එන උත්තරෙන් 14180ක් අඩු කරාම 370ක ධන ධනාගයක් කියන්නේ ධන කියලා කියන්නේ එතනට එන්නේ profit on disposal එක. ඒක දාගන්නවා profit on disposal කියලා 2021 2.28ට. මේ ගනුදෙනු වෙන්න ඕනේ මේ 9 ගනුදෙනු වලට කලින් මේ මෙතන පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ ගැළපිල්ල 2021 9.1 මේක තියෙන 9.1 9.1 කියලා කියන්නේ අපි 6.30 පහු කරගෙන තමයි යන්නේ 9.1ට ඊට කලින් අපි හොයන්න ඕනේ 6.30 ඉන්ටරෙස්ට් එක මේ 21 අර තාම හදලා තියෙන්නේ මේ x සෝල්ඩ් එකක් විතර එතකොට ඉන්ටරෙස්ට් එක හොයන්නේ මෙතන ආරම්භක ශේෂය තියෙනවා 29000ක් මෙතන x සෝල්ඩ් එකක් ඉඳ සලකා බලන්නේ නැහැ මේ 29000ට 118ක් බලලා මාස 6 ගාන හොයන්න ඕනේ. එතකොට එන්නේ 2610යි. x හෝල්ඩ් ගන්න තියෙන්නේ 15000 ගැන x හෝල්ඩ් එකක්. ඒක සලකා බලන්නේ නැහැ. එතකොට 29000 විතරයි තියෙන්නේ. 29000ට 118ක් බලලා මාස 6 ගාන හොයද්දි 2610යි එන්නේ. 2610යි. දැන් තමයි අපි යන්නේ ඊළඟ ගැලපිල්ලට 2021 9.1 2021 9.1 15000ක nominal value of debentures was acquired at 94ක කුම ඉන්ටරෙස්ට් එකක් යටතේ කුම් එකක්. එතකොට මේක බලන්න ඉදිරි කාලච්චේ මේ පෙර කාලච්ඡේද වලට 9.1 ඉඳන් 6.30ට 6.30 7.30 8.30 මාස දෙකයි තියෙන්නේ. මාස දෙකකට තමයි ඒක හදන්නේ. එතකොට 20 මෙතන තියෙන 15000 15000 වැඩි කිරීම 94 බෙදීම 100. එතකොට නෝ ඉන්වෙස්ට්මන්ට් වැලියු එක එකකින් ඉවත් කරන්න ඕනේ මේ මාස දෙකේ අදාළ කොටස. ඒක හදන්නේ 15000 වැඩි කිරීම 94 බෙදීම 100 14100. මාස දෙකයිනේ. දෙකේ කොටස 450යි. මේ 14100 ඇතුලේ මේ 450 තියෙන හින්දා ඒක ඉවත් කරන්න ඕනේ 13650යි. එතකොට අපි 13650 තමයි සටහන් කරන්නේ ඉන්වෙස්ට්මන්ට් වැලුව එක යටතේ 13650යි ඉන්කම් එක වෙන්නේ 450යි. මෙතන 15000යි ෆේස් වැල්යු එක ගානේ දීලා තියෙනවා. මේ දෙක මාරු කරලා සටහන් කරන්න මේක මේ හදාගෙන යද්දි පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ පිල්ලට යමු. ඊළඟ පිළ වෙන්නේ 2021 11යි 1 මේ සෝල්ඩ් එකක් තියෙන 20000ක nominal value of debentures 95ක කුම් ඉන්ටරෙස්ට් එකක් යටතේ. සෝල්ඩ් එකක් නේ කුම් එකක්. එතකොට මේක බලන්නේ පෙර කාලච්ඡේද වලට 6.30 ඉඳන් 7.30 8.30 9.30 10.30 11යි 1නේ. එතකොට තියෙන්නේ මාස 4යි. 20000 වැඩි කිරීම 95 බෙදීම 100. එතකොට එනවා අපිට මේ ඉන්වෙස්ට්මන්ට් වැලියු එකට දාන වටිනාකම 95 බෙදීම 19000යි තියෙන්නේ මාස 4යි. ඒකට අදාළ කොටස 1200යි. 19000න් 1200ක් ගියාම 17800යි. 17800 තමයි අපි දාන්නේ. මෙතන එන වටිනාකම ඉන්වෙස්ට්මන්ට් වැලියු එකේ 1200 දානවා ඉන්කම් යටතේ. එතකොට මේක මේ සෝල්ඩ් එකක් සෝල්ඩ් එකකින්ද අපි මෙතන ප්‍රොෆිට් එකක්ද දෙන ලොස් එකක්ද කියලා බලන්න ඕනේ. මෙතන 29000න් 15000ක් අරගෙන තියෙන්නේ. එතකොට 29න් 15ක් ගියාම තව 14ක් ඉතුරුයි. ඒ 14 ගන්නවා මෙතන 20000ට එතන තියෙන 14 ගන්නවා. ඊට පස්සේ තව 20ක් හැදෙන්න 6000ක් ඕනේ. ඒ 6000 ගන්න මෙන්න මේ 15000 ඇතුලේ. මෙතන 14000 බලන්නේ 27415 බෙදීම 29000 වැඩි කරන්න ඕනේ 14000න් එතකොට එනවා 14000 කොස්ට් එක ඊට පස්සේ මෙතන තව 6000ක් ගන්න ඕනේ ඒක ගන්න මෙතන 15000යි එතකොට 13650 බෙදීම 15000 වැඩි කිරීම 6000 එතකොට එනවා 6000 කොස්ට් එක 14000 කොස්ට් එකයි 6000 කොස්ට් එකයි අරගෙන 17800න් අඩු කරාම එනවා ප්‍රොෆිට් එකක්ද ලොස් එකක්ද එන්නේ කියලා 28415 9000න් බෙදලා 14000න් වැඩි කරාම 13235යි 13650 15000න් බෙදලා 6000න් වැඩි කරාම 5460යි මේ දෙකේම එකතුව 18695යි
17,800න් 18,695ක් අඩු කරාම 895ක ඍණාගයක් එනවා. ඍණ කියලා කියන්නේ loss on disposal එකක්. ඒ කියන්නේ ඒක ඉන්වෙස්ට්මන්ට් account එකේ බරපැත්තේ loss on disposal කියලා සටහන් කරන ඉන්වෙස්ට්මන්ට් වැලියු එක යටතේ. එතකොට අපේ මේ ගැළපිලි ඉවරයි. 11යි එකනේ අවසාන එක. ඒ කියන්නේ අපි 12.31ට තියෙන පොලි ඉන්ටරෙස්ට් එක හදන්න ඕනේ. ඉන්ටරෙස්ට් එක හදන්නේ මෙතන තියෙනවා ආරම්භක ශේෂය 29000යි කියලා. මේක X හෝල්ඩ් එකක්. එතකොට මෙතන තියෙන්නේ කුම්බෝට් එකක්. 29000යි 15000යි එකතු කරනවා. X හෝල්ඩ් සලකා බලන්නේ නැහැ. මෙතන තියෙන කුම්ස් හෝල්ඩ් එකක්. එතකොට 20000ක් අඩු කරනවා. 29000ට 15000 එකතු කළා 20000ක් 29000යි 15000යි එකතු කළා 20000ක් අඩු කරාම එන්නේ 24000යි 24000ට තමයි 118ක් බලලා මාස 6 ගාන හොයන්නේ. මෙතන X හෝල්ඩර් එකකින් තමයි මේක ගන්න නැත්තේ. X හෝල්ඩර් මෙතන තියෙන කුම් හෝල්ඩර් එකක් නම් මේ 15000ක් අඩු වෙනවා. දැන් තියෙන X හෝල්ඩර් එකක් මේක සලකා බලන්නේ නැහැ. මෙතන 29000යි 29000ට 15000ක් එකතු වෙනවා. එකතු වෙලා මේ කුම් හෝල්ඩර් එකේ තියෙන 20000 අඩු වුනහම 24000යි ඒකට 118ක් බලලා මාස 6 ගාන හොයන්න. එතකොට එනවා 2160යි. 24000ට බලන්න ඕනේ 118ක්. වැඩි කරන්න ඕනේ මාස 6. එතකොට එන්නේ 2160. එතකොට මේ ගාන ඉවරයි. මේ පැත්ත තුලනය කරලා 44000යි. මෙතන 44000 දාගන්න. එතකොට 15000 20000 අඩු වුණාම එන්නේ 9000යි. මෙතන තියෙන කොටස් ටික එකතු කරාම එන්න ගාන මෙතන දාගන්නවා. මේ ටික අඩු වුණාම එන්නේ 8190යි. ඉන්කම් තීරුව වැඩි 5970යි. මේ 900 450 අඩු කරාම 4620යි. එහෙම තමයි. එතකොට ඒ